අපේ රටේ ඉතිහාසයේ බරපතල ඍජු ප්‍රතිවිපාක ගෙන දෙන ඉතාමත්ම බරපතල ඍජු ප්‍රතිවිපාක ගෙන දෙන ඒ වගේම බරපතලම වංචාව හොරකම ගල්ලඟුරු මගඩිය රුවල්ලන්න ආපු ආණ්ඩුවේ හොරු කරපු බරපතල මගඩිය පිළිබඳව අත්වැල් බැඳගත්තු අර්බුදය තමයි අපි ඉස්සරහ පිට තිබෙන ප්‍රධානතම දැවෙන ප්‍රශ්නය බවට පත් වෙලා තිබෙන්නේ. ඔබ කවුරුත් දන්නවා මේ හොරකම නිසා ඍජු ප්‍රතිවිපාක වලට මේ රටේ පොදු ජනතාවට ඉතාමත්ම දරුණු ලෙස මුහුණ දෙන්න වෙලා තියෙනවා, තව දුරටත් වෙමින් තියෙනවා. මේ හොරකම නිසා විදුලිය ඒකකයක් නිපදවන පිරිවැය ඉහළ ගියා, කිහිප ගුණයකින් ඉහළ ගියා, දරා ගන්න බැරි තරමට ඉහළ ගියා. ඒ අනුව දැන් ඉදිරියේ නැවතත් විදුලි බිල ඉහළ දැමීමට සූදානම් වෙනවා. කැහැපට ගහනවා. නලින්ද ජයතිස්සලා කමින් සූන් පණිවිඩ නිකුත් කරන්න පටන් අරන් තියෙනවා. ඒ විතරක් නෙවෙයි. දැන් මේ ටෙන්ඩර් ක්‍රියාවලියේ සිදුවෙච්ච ප්‍රමාදය නිසා බාල ගල්ලඟුරු නැව් ටිකවත් ගොඩ බාන්න බැරි තත්වයකට ඇති වෙලා තියෙනවා. මේ දිනවල වාරකන් තත්වයේ උදා වෙලා තිබෙනවා. ඒ වාරකන් තත්වයත් එක්ක දැනට ඇවිල්ලා තියෙන නැව් ටික පවා ඒ නැව්වල තියෙන ගල්ලඟුරු පවා ගොඩ බා ගන්න බැරි තත්වයක් උදා වෙලා තිබෙනවා. සමහර නැව් පොලිමේ තියාගෙන ඉන්නවා. ඒ තියාගෙන ඉන්න හැම මොහොතකටම ප්‍රමාද ගාස්තු ඩොලර් වලින් ගෙවන්න වෙනවා, ඩොලර් මිලියන් වලින් ගෙවන්න වෙනවා. එතකොට බාල ගල්ලඟුරු ටිකවත් ගොඩ බා ගන්න බැරි වෙන විදිහේ නැව් 6-7ක ගොඩ බා ගන්න බැරි වෙන විදිහේ ඉරණමකට ඇද වට්ටලා තියෙනවා. අනිත් අතට ප්‍රමාද වෙන නැව් වලට අතිරේකව ප්‍රමාද ගාස්තුත් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. මේ ඔක්කොම පාරිභෝගිකයාගේ විදුලි බිලේ කොටස් බවට වැඩි වෙන මිලේ එකතුව බවට පත් වෙනවා. අනිත් එක තමයි ගල්ලඟුරු නැති වෙන වෙලාවට අපි දන්නවා නැව් 5-6ක් මේ වාරකන් කාලේ දැන් උදා වෙලා තින්නේ. ගෙන එන්න බැරි වෙනවා. ඒ නිසා අවශ්‍ය ගල්ලඟුරු ප්‍රමාණය නැති වෙනකොට, බාල ගල්ලඟුරුවක් නැති වෙනකොට නොරොච්චෝලේ ක්‍රියාකාරීත්වය ඇන හිටින්න පටන් ගන්නවා. නොරොච්චෝලේ කියන්නේ 40ක පමණ විදුලිය ප්‍රමාණයක් අපේ රටේ ජාතික විදුලි පද්ධතියට එකතු කරන ප්‍රධාන විදුලි මධ්‍යස්ථානය. එතකොට එතන අක්‍රිය වුණාම ඒ මගින් ඇතිවෙන විශාල රික්තකය හිස්තැන පුරවන්න වෙනත් ආදේශක විදුලි බල ප්‍රවාහයක් ඇතැයි කියලා අපිට පේන්නේ නැහැ. ඒ අනුව විදුලිය කප්පාදුවකට නුදුරු අනාගතයේ මේ රටේ පොදු ජනතාවට මුහුණ දෙන්න වෙනවා. දැනටමත් නිල නොවන වශයෙන් කප්පාදුව ක්‍රියාත්මක වෙනවා පර්යන්තීය දිස්ත්‍රික්කවල. එතකොට ඒ ඉරණමට ලක් වෙන්න වෙනවා. කළුවරේ ඉන්න වෙනවා. දාඩිය දදා ඉන්න වෙනවා. ඒ ඊටාම පීඩාකාරී අන්තිම දරුණු ඉරණමට මේ රටේ විදුලිය පාරිභෝගිකයා ගොදුරු කිරීමට නියමිතයි. ඒ වගේම පිරිවැය ඉහළ යාම විසින් විදුලිය බිල අසීමාන්තිකව ඉහළ යාම විසින් ව්‍යාපාර කරගෙන යන්න පවත්වගෙන යන්න බැරි වෙනවා. ෆාමසි වැහෙන්න පටන් ගන්නවා. මොකද AC කරපු තැනක මිසක් කුඩා ෆාමසියක් වුණත් වායු සමීකරණය කරලා මිසක් බෙහෙත් ටික ආරක්ෂිතව පවත්වගෙන යන්න බැරි වෙනවා. විදුලිය පිරිවැය ඉහළ යනකොට අනිකුත් පිරිවැය ඉහළ යනකොට ඊට සමගාමීව ඒ සියලු ව්‍යාපාර පවත්වාගෙන යන්න බැරි වෙනවා, කඩාගෙන වැටෙනවා, වැහෙනවා. මම උදාහරණයකට ගත්තේ ওই ෆාමසි ඔසුසලවල් කියන එක. අනිත් අතට රටේ මිනිස්සුන්ගේ අතේ සතේ නැහැ. ඒ මිනිස්සු හැමෝම දොස්තර මහත්තයා බෙහෙත් ටික ලිව්වම තියෙන අඩුම මිලේ බෙහෙත මිසක් ප්‍රමිතියෙන් ඉහළ බෙහෙත නෙවෙයි ගන්න අද හැකි වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ඔක්කොම හේතු වෙනවා ව්‍යාපාර වැහෙන්න පටන් ගන්නවා, පවත්වගෙන යන්න බැරි වෙනවා.